යුදාස්ගේ ජීවිත කාලයේදී දේවස්ථානයට ඇතුළු වූ වැරදි උගන්වීම් සහ කල්පිත ආගම් දේශනා විශ්වාසීන් මගහැරවීමට සතනගේ උපාය මාර්ග විය. එබැවින් යුදස් මෙම ලිපිය ලියූ විට සාමාන්‍ය ගැටලු පිළිබඳව නොව එක්වරක් සියල්ලන්ටම භාරදී ඇති විශ්වාසය සඳහා ඔබ වහන්සේලා දිරියෙන් සටන් කළ යුතුයි යනුවෙන් ලියා ඇත. දෛනික භාවනා ප්‍රියතමේනි අපේ පොදු උදාහරණය පිළිබඳව ඔබට ලියන්න මම ඉතා උත්සාහයෙන් සිටියෙමි. නමුත් එක්වරක් සියල්ලන්ටම ශුද්ධ භාරදී ඇති විශ්වාසය සඳහා ඔබ වහන්සේලා උත්සාහයෙන් සටන් කළ යුතු බව ඔබට උපදෙස් දෙමින් ලියනවා මට අත්‍යවශ්‍ය විය. යුදස් 1:3 යුදස් මේ සඳහන් කරයි. ඔහු මෙම ලිපිය ලියන්න ආරම්භ කළ විට මුලදී ඔහුගේ අදහස තිබුණේ පොදු උදාහරණය පිළිබඳ කරුණු ගැන ලියන්නයි. කෙසේ වෙතත් එවකට තිබූ තත්ත්වයම් දෙක ඔහු එය පැත්තකට තබා ඉතාමත් වැදගත් කරුණක් ගැන ලියන්න අවශ්‍ය බව හැඟියා. පොදු උදාහරණය යනු අපි කෙසේ උදාර වන්නේද? උදාහරණය හරහා අපට ලැබෙන ආත්මීය ආශිර්වාද මොනවාද? දෙවියන් වහන්සේ සමග අපගේ සම්බන්ධය කෙසේ පවත්වාගෙන යා යුතුද? ඔහු තුළ කෙසේ සිටිය යුතුද? සහ දෙවියන් වහන්සේ වෙනුවෙන් කෙසේ ජීවිතය ගත කළ යුතුද යන මූලික කරුණු සම්බන්ධයි. කෙසේ වෙතත් යුදස් මේ බෙදීමන් ගැන ලියලා නැහැ. ඒ හේතුවෙන් එවකට විශ්වාසිකයෝ යුද භූමියේ සෙබළකුමෙන් විශ්වාසය වෙනුවෙන් සටන් කිරීමට සිදු වූ තත්වයක සිටියා. එබැවින් ඔහුට වඩාත්ම අවශ්‍ය වූයේ ඔවුන්ට විශ්වාසය ආරක්ෂා කරමින් ඒ තුළ දෘಢව සිටීමට උපදෙස් දීමයි. යුදස්ගේ ජීවිත කාලයේදී දේවස්ථානයට ඇතුළු වූ වැරදි උගන්වීම් සහ කල්පිත ආගම් දේශනා විශ්වාසිකයන් වංචා කිරීමට සතුරාගේ උපාය මාර්ග විය. අද අපි තෙවැනි තත්වයකට මුහුණ දෙනවා. දැන් ආත්මය පැහැදිලිව කියන්නේ අන්තිම කාලයේදී සමහරුන් විශ්වාසයෙන් ඉවත්ව වංචනික ආත්මයන්ට සහ යක්ෂ ආගම් දේශනාවට කන් දෙනවා කියලයි. පළමු තිමෝතියෝ 4:1 කාලයක් එනවා ඔවුන් සෞඛ්‍ය සම්පන්න දේශනා ඉවසන්නේත් නැහැ. තමන්ගේ කැමැත්තට අනුව කන කුසගින්න නිසා ගුරුවරුන් රැසක් තමන්ට සොයා ගන්නවා. ඔවුන්ගේ කන් සත්‍යයෙන් හැරවලා කතාන්දරවලට හැරෙනවා. දෙවන තිමෝතියෝ chapter 4 verse 3-4 අපි ඉන්න කාලයේදී බොහෝ දෙනෙක් විශ්වාසයෙන් ඉවත් වෙනවා. දෙවියන්ගේ වචනේ කියන විදියටම. එනිසා පවුල් තිමෝතියුට ලියන විට කියනවා විශ්වාසයේ හොඳ සටන කරන්න. ඔබ කැඳ වූ සදාකාලික ජීවිතය අල්ලා ගන්න. අපිට විශ්වාසයේ සටන ජය ගන්න පුළුවන් වෙන්නේ අපි දෙවියන්ගේ වචනය තුල රැඳී සිටින විට පමණයි. පිළිසඳරේදී ස්වාමින්දු යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ආත්මයා විසින් වනයේට ගෙන ගොස් යක්ෂයා විසින් පරීක්ෂා කිරීමට ලක් වූ විට ඔහු යක්ෂයා ජයගත්තේ තමන්ගේ දේවීය බලයෙන් නොව දෙවියන්ගේ වචනයෙන්ය. ඔහු දෙවියන්ගේ වචනය උපුටා කියමින් ඒ ලියවී ඇතේ. කියා. ඒ කියන්නේ ඔහු දෙවියන්ගේ වචනේ අවිලෙස භාවිතා කළා. ඔහුගේ ජයග්‍රහණයේ තිබුණේ ශාස්ත්‍රීය බලය තුලයි. අද සතරා වංචාකාරී ලෙස බොහෝ කපටි දේශනා සහ බොරු ආශ්චර්ය මගින් මිනිසුන් දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසයෙන් ඉවත් වන්න හේතු කරනවා. අපට ඔවුන්ට එරෙහිව සටන් කර ජය ගන්න පුළුවන් වෙන්නේ දෙවියන්ගේ වචනයට අඛණ්ඩව සිටීමෙන් පමණි. මෙයයි මම ඔබට බාර දෙන්නේ පුත්‍රය ටිමොතේ. ඔබ ගැන පෙර කළ ප්‍රවචන අනුව ඒවා මගින් ඔබ හොඳ සටන කරනු පිණිසයි. විශ්වාසය සහ හොඳ හිත පසුවීම තබාගෙන. සමහරුන් ඒවා ප්‍රතික්ෂේප කළ නිසා විශ්වාසය පිළිබඳව නෞකා පිඳවටීමකට ලක් වී ඇත. පළමු තිමොති 1:18-9 මැසිහා යේසුස් වහන්සේගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයාණන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.